සහන් සමනල. ඔවුන්ගේ දෙවන නිර්මාණය පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍යතාවයක් ඇතැයි වටහාගත්හ. මේ සඳහා කලින් වෙන් කරගත් දිනයක්, වෙලාවක් සහ ස්ථානයක් ඔවුන් තෝරා ගන්නා ලදී. පෙර තීරණය කරගත් දිනය, වේලාව සහ ස්ථානයට ඔවුන් මෙසේ පැමිණියහ. මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ නම් ඔවුන්ගේ මීළඟ නිර්මාණය ආරම්භ වන්නේ උදේ 8ටද? එහෙමත් නැතිනම් උදේ 10ටද යන වග තීරණය කර ගැනීමයි. ඒ දීර්ඝ සාකච්ඡාව මෙසේ ආරම්භ විය. කොතරම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළද ඔවුන්ට වෙලාවක් පිළිබඳව එකගතාවයකට පැමිණීමට නොහැකි විය. නමුත් ඔවුන් යම් එකගතාවයකට පැමිණියහ. ළඟදීම